අද අරගෙන ඔයාලට O level නැත්නම් සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ධාරාවෙන් එන පාඩම් ටික ස්පීඩ් රිවිෂන් එකක් විදියට අද පළවෙනි දවසේ අපි පටන් ගමු පළවෙනි පාඩමෙන්. ඔයාලට විද්‍යාව විෂය අරන් එන මම දෙව්මි ශාක්‍ය. එහෙනම් අපි යමු අපේ පළවෙනි පාඩම මොකක්ද කියලා බලන්න. අපිට 10 වසරේ හම්බෙන පළවෙනි පාඩම අපිට හම්බෙන්නේ ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම කියලා කියන්නේ මේ මානව දේහය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මානව දේහය නිර්මාණය වෙලා තියෙන විදිහ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අපි මූලද්‍රව්‍ය කුඩා අංශයක් මූලද්‍රව්‍යයක් ගත්තොත් එහෙම මූලද්‍රව්‍යයේ විවිධ ආකාර තියෙනවා. මේ විවිධ ආකාරයෙන් තියෙන මූලද්‍රව්‍ය තවත් විවිධ ආකාරවලින් එක රැස් වෙලා. ඒ කියන්නේ රේඛීයව හරි නැත්නම් එක රොත්තට හරි ඔහොම ගොනු වෙලා තමයි සංයෝගයක් කියන දෙයක් හැදෙන්නේ. අන්න ඔය සංයෝග විවිධ විදියට එකතු වෙලා අපේ මානව දේහය කියන එක නිර්මාණය කරනවා. ඉතින් යාළුවනේ අපි බලමු මුලින්ම ස්වභාවයේ දැනට හඳුනගෙන තියෙන මූලද්‍රව්‍ය කීයක් තියෙනවද කියලා. ස්වභාවයේ දැනට හඳුනගෙන තියෙන මූලද්‍රව්‍ය අණු දෙකක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය අණු දෙක ඇතුලෙන් මානව ජීවිතය පවත්වාගෙන යන්නයි ප්‍රජනනයටයි කියන කාර්යයන් දෙකට මිනිසුන්ට නැත්නම් මානවයාට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය තියෙනවා 25ක්. ඒ වගේම ශාකවලට 17ක් තියෙනවා කියලා උසස් පෙළට යනකොට අපි කතා කරනවා. සාමාන්‍ය පෙළට අපිට ශාකවලට අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ගැන කතා කරන්නේ නැහැ. අපි බලමු එහෙනම් ජීවී පදාර්ථය මොනවාද තියෙන මූලද්‍රව්‍ය කොහොමද මේ මූලද්‍රව්‍ය බෙදෙන්නේ කියලා. ජීවී පදාර්ථයේ බහුලව තියෙන මූලද්‍රව්‍ය සහ සුළු වශයෙන් තියෙන මූලද්‍රව්‍ය විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම 96ක් බහුලව තියෙන මූලද්‍රව්‍ය මානව දේහයක අඩංගු වෙනවා. ඒ වගේම 4ක් සුළු වශයෙන් අඩංගු මූලද්‍රව්‍ය තියෙනවා. බහුලව අඩංගු මූලද්‍රව්‍ය වෙන්නේ අපි කවුරුත් දන්න කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. අපිට මේ කෙටියෙන් මතක තියාගන්න පුළුවන් චෝන් කියලා. CHON. හරි. අපි යමු සුළු වශයෙන් අඩංගු මොනවාද කියලා බලන්න. සුළු වශයෙන් අඩංගු මූලද්‍රව්‍ය මොනවාද බලමු. සල්ෆර්, ફોස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයර්න්. අයර්න් නැත්නම් ෆෙරස්. යකඩ, ක්ලෝරින්. ඔන්නෝවා තමයි සුළු වශයෙන් නැත්නම් මානව දේහයේ 4ක් වගේ ප්‍රමාණයක් අයිති කරගෙන ඉන්න මූලද්‍රව්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු මානව දේහය නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය අතරින් කොහොමද ස්කන්ධය අණු ප්‍රතිශතය වෙන්නේ කියලා අඩංගු මූලද්‍රව්‍ය වල. මෙන්න මෙහෙම තමයි ස්කන්ධය අණු ප්‍රතිශතය තියෙන්නේ. මානව දේහය ගත්තාම මානව දේහයෙන් 65ක වගේ වැඩිම ප්‍රමාණයක් අයිති කරගන්නේ ඔක්සිජන්. ඊට පස්සේ දෙවනියට ඉන්නවා කාබන්. කාබන් තමයි ඊළඟට මානව දේහයේ වැඩිම ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා සහ වෙනත් ඒවා ඉන්නවා. කියන්නේ වෙනත් මූලද්‍රව්‍ය ඉන්නවා 4ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි කතා කරපු මෙන්න මේ කට්ටිය. මේ කට්ටිය අතරින් කාබනික මූලද්‍රව්‍යයයි අකාබනික මූලද්‍රව්‍යයයි කියලා තවත් කොටස් දෙකකට බෙදෙනවා මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කොහොමද කාබනික සහ අකාබනික විදිහට බෙදෙන්නේ කියලා කිව්වොත් එහෙම කාබන් අඩංගු මූලද්‍රව්‍ය කාබනික මූලද්‍රව්‍ය විදිහටත් කාබන් අඩංගු නොවන මූලද්‍රව්‍ය අකාබනික මූලද්‍රව්‍ය විදිහටත් තමයි අපි කාබනික සහ අකාබනික මූලද්‍රව්‍ය විදිහට මෙන්න මේ මූලද්‍රව්‍ය දෙකොටසකට බෙදන්නේ. සජීවී පදාර්ථයේ කාබනික මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. එහෙම නැත්නම් කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. ඒ මොනවද? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල. ඔනවා තමයි කාබනික සංයෝග විදිහට අපේ මානව දේහය තුල ඉන්නේ. ඊට පස්සේ කාබන් අඩංගු වුණත් කාබනික සංයෝග ගණයට වැටෙන්නේ නැති අකාබනික කොටසක් ඉන්නවා තව ඇඟ ඇතුලේ. ඒ කවුද දන්නවද? අපි බලමු කවුද ඒ කියලා. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් සහ බයිකාබනේට්. මොනවද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් සහ බයිකාබනේට්. අන්න එයාලගේ කාබන් අඩංගු වුණාට එයාලා කාබනික සංයෝග ගුණයට වැටෙන්නේ නැහැ. එයාලා ඉති වෙන්නේ අකාබනික සංයෝග කියන ගොඩට. අපි බලමු අකාබනික සංයෝග කියන්නේ මොනවද කියලා. ජලය, khනිජ ලවණ, ඊට පස්සේ ගත්තාම විවිධ වායු වර්ග තියෙනවනේ.
අන්න ඒ දේවල් වැටේට කොහෙටද දන්නවද? අකාබනික සංයෝග ගොඩට. අන්න ඒ වගේම මතක තියාගන්න ඕනේ විටමින් කියන්නේ කාබනික සංයෝග ගණයට අයිති වෙන කෙනෙක් කියලා. යමු එහෙනම් කාබෝහයිඩ්‍රේට් ගැන බලන්න. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පෘථිවිය මතු පිට තියෙන සුලභතම සංයෝගයකට. පෘථිවිය මතු පිට තියෙන සුලභතම සංයෝගය මොකක්ද කියලා අහුවොත් ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. හරිත ශාක ප්‍රබසංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපදවනවා කියලා දන්නවා. ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. එහෙනම් හරිත ශාක ප්‍රබසංශ්ලේෂණයේදී කාබෝහයිඩ්‍රේට් නිපදවනවා. ඊළඟට කාබෝහයිඩ්‍රේට් කොහොමද අපි ඇඟ ඇතුළට ගන්නෙ? එහෙම නැත්නම් මොනවා බගින්ද අපි ඇඟ ඇතුළට ගන්නෙ? හරියටම කිව්වොත් ආහාර මොනවද කාබෝහයිඩ්‍රේට් තියෙන? කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර අල, බතල, ධාන්‍ය වර්ග, සීනි වර්ග. අල, බතල, ධාන්‍ය වර්ග, සීනි වර්ග වල තියෙනවා කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය අපි දැනගෙන ඉන්න ඕනේ. CHH2OY. ඔක තමයි කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය වෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වල හැදිලා තියෙන ආකාරය අනුව කොටස් තුනකට බෙදනවා. ඒ කොටස් තුන තමයි මේ තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල කොටස් තුන නැත්නම් හැදෙන ආකාරය අනුව කොටස් තුන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් උදාහරණ වශයෙන් පොදු අණුක සූත්‍ර තමයි මේ ලියලා තියෙන්නේ. අපි යමු මොනොසැකරයිඩ් මොනවද කියලා බලන්න. නැත්නම් මොනොසැකරයිඩ් ගැන පොඩි විස්තරයක් බලන්න. මොනොසැකරයිඩ් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. ඒ කියන්නේ සරලතම සීනි වර්ගය කිව්වොත් හරි. මේ අතරින් මේ දෙන්න සීනි විදිහට හඳුන්වන්න පුළුවන්. මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි කියන්නේ සීනි. ඒ වුණාට පොලිසැකරයිඩ් කියන්නේ සීනි විදිහට අපිට හඳුන්වන්න බෑ. මේ දෙන්න විතරයි සීනි විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේ දෙන්න විතරයි පැණි රස දෙන්නෙකුට ඉන්නේ. අපි බලමු මොනොසැකරයිඩ් කියන්නේ මොනවද කියලා. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. සරලතම සීනි වර්ගය කිව්වොත් ඒත් හරි. මොනොසැකරයිඩ් මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් ගන්න සීනි තියෙන්නේ කැට වශයෙන් තියෙන සීනි. අන්න ඕකක ස්වභාවය මතක තියාගත්තා නම් මොනොසැකරයිඩ් වල ස්වභාවය මතක තියාගන්න ලේසි. සාමාන්‍ය සීනි මොන වගේද? සාමාන්‍ය කැට වගේනේ තියන්නේ. කැට වගේ තියෙනකොට අපි විද්‍යාවේදී මොනවද කියන්නේ? ස්පටික රූපී කියලා. ස්පටික රූපී වෙනවා. ඒ වගේම සීනි දිය වෙන්නේ නැද්ද? තේකක දාලා දිය කරොත් නැත්නම් උණු වතුරේ දාලා දිය කරාම දිය වෙනවනේ. ඉතින් ජල ද්‍රාව්‍යයි ඊට පස්සේ පැණි රසයි. සීනි පැණි රසයිනේ. ඉතින් සීනි වල ස්වභාවයම තමයි මොනොසැකරයිඩ් වලට එහෙම් පිටින්ම තියෙන්නේ. ස්පටික රූපී ජල ද්‍රාව්‍යයි ඒ වගේම පැණි රසයි. අපි බලමු මොනොසැකරයිඩ් වලට උදාහරණ මොනවද කියලා. මොනොසැකරයිඩ් වලට අපි ප්‍රධාන වශයෙන් උදාහරණ තුනක් කතා කරනවා. ඒ තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. අපි බලමු මේවල ස්වභාවයන් කොහොමද කියලා. ග්ලූකෝස් ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ ඉදුණු පළතුරු වල. ඉදුණු පළතුරු වලින් පස්සේ මී පැණි වල. ඊට පස්සේ ෆ්‍රක්ටෝස් වැඩි වශයෙන් අඩංගු වෙන්නේ ඉදුණු පළතුරු, ඒ වගේම මී පැණි, වට්ටක්ක, කැරට් ඔය වගේ දේවල් වල අඩංගු වෙනවා. ඒ වගේම අපි ෆ්‍රක්ටෝස් තව පළතුරු සීනි කියලාත් හඳුන්වනවා. වැඩිම පැණි රසක් තියෙන සීනි වර්ගය තමයි ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ. සීනි වර්ග අතරින් වැඩිම පැණි රසක් තියෙන සීනි වර්ගය මොකක්ද කියලා අහුවොත් ඒ තමයි ෆ්‍රක්ටෝස්. මොන වගේද අඩංගු වෙන්නේ? ඉදුණු පළතුරු වල, මී පැණි වල, වට්ටක්ක, කැරට් වගේ දේවල් වල. අවසාන එක්කෙනා ගැලැක්ටෝස්. මෙයා පැණි රස නැහැ. මොකද අඩංගු වෙන්නේ කිරි සහිත ආහාර වල. කිරි සහිත ආහාර හැම පැණි රහක් නැහැනේ. ඉතින් ඒක පැණි රස නැහැ. ඒ වගේම කිරි සහිත ආහාර වල තමයි අඩංගු වෙන්නේ. අපි යමු ඊළඟට දෙවෙනි එක්කෙනා බලන්න ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩයක් හැදෙන්නේ යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් අපි උදාහරණයක් විදිහට බලමු. මේ තියෙන ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් අණුවක් හැදෙන සංගණන ප්‍රතික්‍රියාව. සංගණන ප්‍රතික්‍රියාවකින් ග්ලයිකෝසිඩික බන්ධනයක් හදලා තමයි සාමාන්‍ය ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ. එච්චර දෙයක් සාමාන්‍ය පෙළට නැහැ. මතක තියාගන්න එක හොඳයි. මේ තියෙන ග්ලූකෝස් අණු දෙකක් යාබද මොනොසැකරයිඩ් දෙකක. ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක් නේ. යාබද මොනොසැකරයිඩ් අණු දෙකක OH කාණ්ඩයකුයි H කාණ්ඩයකුයි එකතු වෙලා ජල අණුවක් පිට කරලා තමයි ඩයිසැකරයිඩයක් හදන්නේ. අපි මතක තියාගන්න ඕනේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් සහ ජල අණුවක් පිට කරනවා කියන එක. පොතේ දීලා තියෙන පොඩි සමීකරණයක්. ඒ සමීකරණය ඒ විදිහට මතක තියාගන්න එක හොඳයි.
ඊට පස්සේ අපි යමු ඩයිසැකරයිඩ් වල උදාහරණ බලන්න. අපි බලමු එහෙනම් ඩයිසැකරයිඩ් වලට උදාහරණ මොනවද කියලා. ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. ඩයිසැකරයිඩ් වලටත් මොන සැකරයිඩ් වලට වගේම උදාහරණ තුනක් තියෙනවා. මොල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. හැදෙන්නේ ග්ලූකෝස් වලිනුයි, ෆ්‍රක්ටෝස් වලිනුයි, ලැක්ටෝස් වලිනුයි. හරිද? ග්ලූකෝස් අණුවකට තමයි ඔය තුන් දෙනා වෙන වෙනම එකතු වෙන්නේ. ග්ලූකෝස් එක්ක ග්ලූකෝස් එකතු වෙලා හදනවා නම් අපි යට කියනවා මොල්ටෝස් කියලා. ග්ලූකෝස් එක්ක ෆ්‍රක්ටෝස් එකතු වෙලා හදනවා නම් අපි යට කියනවා සුක්‍රෝස් කියලා. ග්ලූකෝස් එක්ක ගැලැක්ටෝස් එකතු වෙලා හදනවා නම් එයාට අපි කියනවා ලැක්ටෝස් කියලා. මේ තුන් දෙනාම හැදෙනකොට ජල අණුවක් පිට වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. අපි එහෙනම් බලමු මේ තුන් දෙනා කොහෙද අඩංගු වෙන්නේ, මොන වගේ රූපයක්ද මෙයාලට තියෙන්නේ කියලා. ඒ වගේම මතක තියාගන්න ඕනේ ඩයිසැකරයිඩ් කියන්නේ මොන සැකරයිඩ් වගේම එක්කෙනෙක් සීනි වර්ගයක්, ස්පටික රූපී, ජල ද්‍රාව්‍යයි, පැණි රසයි. හරිද? එහෙනම් අපි බලමු අර තුන් දෙනාගේ මොනවද වෙන වෙනම තියෙන ලාක්ෂණික ලක්ෂණ කියලා. මොල්ටෝස් අඩංගු වෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. ප්‍රරෝහණය වන බීජවල තියෙන්නේ මොනවද? මොල්ටෝස් කියන සීනි වර්ගය. ඒ වගේම පිෂ්ඨයේ ජීර්ණය වෙනකොට සිංබද වෙන අතරමැදි ඵලයක් විදිහටත් අපිට මොල්ටෝස් හඳුන්වන්න පුළුවන්. පිෂ්ඨයේ ජීර්ණයේදී නිපද වෙන අතරමැදි ඵලයක් විදිහටත් මොල්ටෝස් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු සුක්‍රෝස් පැත්තට. සුක්‍රෝස් කියන්නේ තනිකරම සීනි වර්ගයක්. සුක්‍රෝස් අඩංගු වෙන්නේ සුදු රතු සීනි වල, කැරට්, බීට්රූට් වගේ දේවල් වල, සමහර පළතුරු වල, ඒ වගේම ශාකවල ප්ලෝයමීය යුෂයත් සමහර වෙලාවට නෙවෙයි සුක්‍රෝස් ද්‍රාවණයක් තමයි ප්ලෝයමීය යුෂය යන්නේ. ඉතින් ඒ හින්දා ශාකවල ප්ලෝයමීය යුෂයත් සුක්‍රෝස් අඩංගු වෙනවා. ඊළඟට ලැක්ටෝස්. ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් වලින් කියලා අපි කතා කරන්නේ. ගැලැක්ටෝස් කියන්නේ පැණි රස කෙනෙක් නෙමෙයි. ඉතින් ලැක්ටෝසුත් පැණි රස කෙනෙක් නෙමෙයි යන්න ඒ වගේම. හරිද? ඉතින් ගැලැක්ටෝස් වගේම ලැක්ටෝසුත් කිරි සහිත ආහාරවල තමයි ඉන්නේ. එළ කිරිවල, මව් කිරිවල වගේ ගැලැක්ටෝස් වගේම ලැක්ටෝසුත් අඩංගු වෙනවා. අපි බලමු ලැක්ටෝස් මොන වගේ ප්‍රතිශත වලින්ද එළ කිරිවල, මව් කිරිවල ඉන්නේ කියලා. මව් කිරිවල තමයි ලැක්ටෝස් වැඩි වශයෙන්ම ඉන්නේ. 7%ක් 6ක් වගේ ප්‍රමාණයක් මව් කිරිවල ලැක්ටෝස් අඩංගු වෙනවා. එළ කිරිවල 5%ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි ලැක්ටෝස් අඩංගු වෙන්නේ. හරිද? අපි ළඟට යමු එහෙනම්. ඩයිසැකරයිඩ් වල උදාහරණ කතා කරා. අඩංගු වෙලා තියෙන මොන වගේද කියලා කතා කරා. අපි යමු එහෙනම් පොලිසැකරයිඩ් පැත්තට. පොලිසැකරයිඩයක් ගත්තාම පොලිසැකරයිඩයක් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් 100 ගණන් ඉඳන් දහස් ගණනක් එකට එකතු වෙලා. හරිද? පොලිසැකරයිඩ් කියලා කියන්නේ මෙන්න මේ කතා කරපු පළවෙනිටම කතා කරපු දෙන්නගේ සම්පූර්ණ වෙනස් චරිතයක්. මෙයා ජලයේ ද්‍රාව්‍යයක් නැහැ. ඒ වගේම ස්පටික රූපීත් නැහැ. හරිද? අර දෙන්නට වැඩි සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. මෙයාගේ උදාහරණ තුනක් අපි කතා කරනවා. ඒ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. සෙලියුලෝස් කියලා කියන්නේ ශාක සෛල බිත්තිවල ප්‍රධාන සංඝටකයක්. ශාක සෛල බිත්ති හැදෙනකොට ශාක සෛල බිත්ති වල ප්‍රධානතම සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා සෙලියුලෝස් කියන එක්කෙනා. ඊට පස්සේ ගත්තාම ශාකවල අඩංගු තන්තු විදිහට මෙන්න මේ සෙලියුලෝස් වැඩ කරනවා. තන්තු සහිත ආහාර තියෙනවනේ. කෙඳි සහිත ආහාර කියන්නේ අපි. අන්න ඒ තන්තු වල අඩංගු වෙමින් ආහාර ජීර්ණය පහසු කරන ක්‍රියාවලියට සෙලියුලෝස් දායක වෙනවා. ඊට පස්සේ පිෂ්ඨය ශාක තුල අඩංගු කාබෝහයිඩ්‍රේටයක් විදිහට ක්‍රියා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී අපි දන්නවා හැදෙන පළ මුලින්ම ගබඩා වෙන්නේ පිෂ්ඨය විදිහට. පිෂ්ඨය විදිහට ගබඩා වෙලා තමයි ෆ්ලෝයමීය යුෂය විදිහට සුක්‍රෝස් විදිහට පත්‍ර හරහා ගමන් කරන්නේ, නැත්නම් මුල කඳ වෙත ගමන් කරන්නේ. ඉතින් පිෂ්ඨය ශාක තුල අඩංගු වෙනවා කියලා කියනවා. ශාක තුල අඩංගු වෙන කාබෝහයිඩ්‍රේටයක් කියලා කියනවා. අඩංගු වෙන ශාක තමයි අල, බතල, දෙල්, කොස් වගේ දේවල් කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්නවා ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් කියලා කියන්නේ අපේ මානව සිරුරේ අඩංගු කාබෝහයිඩ්‍රේටය. කාබෝහයිඩ්‍රේටය අක්මාවේ පේශිවලයි තමයි වැඩි වශයෙන් මානව දේහය තුළ දකින්න හම්බෙන්නේ. එහෙනම් යමු කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් මොනවද කියලා බලන්න. හරි. අපි බලමු කාබෝහයිඩ්‍රේට් වල මොනවද කෘත්‍යයන් කියලා. කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් ගත්තාම පළවෙනි කෘත්‍යය තමයි ශක්ති ප්‍රභවයක් විදිහට. කාබෝහයිඩ්‍රේට් වැඩ කරනවා ශක්ති ප්‍රභවයක් විදිහට. ඊට පස්සේ
කාබෝහයිඩ්‍රේට් වැඩ කරනවා සංචිත ආහාරයක් විදිහට. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ශාක සෛල බිත්තිය නිර්මාණය කරන්න නැත්නම් ජීවී සෛල බිත්තිය නිර්මාණය කරන්නත් කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඊට පස්සේ තව කෘත්‍යයක් තියෙනවා අපි කතා කරපු නැති එකක්. ඒ තමයි නියුක්ලියික් අම්ල වල සංඝටකයක් විදිහට. නියුක්ලියික් අම්ල නිර්මාණය කරන්නත් කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. නියුක්ලියික් අම්ල කියන්නේ DNA සහ RNA නිර්මාණය කරන්න කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඔන්න ඔය කෘත්‍යයන් හතර තමයි අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ මොනවද? ශාන්තිත ආහාරයක් විදිහට, ශක්ති ප්‍රභවයක් විදිහට, නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහට, ජීවී සෛල බිත්ති නිර්මාණයට. අන්න ඉතින් අපි ආහාරයට ගන්න ආහාරවල මේ කාබෝහයිඩ්‍රේට් විවිධ වර්ග තියෙනවා කියලා අපි දැන් කතා කරානේ. ඉතින් ඔන්න ඔය විවිධ කාබෝහයිඩ්‍රේට් වර්ග අඳුරගන්න ප්‍රැක්ටිකල්ස් 3ක් අපේ අච්චුපොතේ අපිට දීලා තියෙනවා. මම මේ දීලා තියෙන්නේ අඳලා තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් වල ෂෝට් ෆෝම් එකෙන් නැත්නම් සාරාංශය. අපි බලමු ප්‍රැක්ටිකල් 3 මොනවද කියලා. මුලින්ම තියෙනවා පිෂ්ඨය හඳුනා ගැනීම, ග්ලූකෝස් හඳුනා ගැනීම, සුක්‍රෝස් හඳුනා ගැනීම. මේ තියෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියන ආකාරයෙන් උදාහරණ පිෂ්ඨය, ග්ලූකෝස් සහ සුක්‍රෝස්. අපි බලමු එහෙනම් හඳුනා ගැනීමේ පරීක්ෂණය මොනවද කියලා. පළවෙනි එක තමයි පිෂ්ඨය හඳුනා ගැනීම. පිෂ්ඨය හඳුනා ගන්න අපිට මුලින්ම ඕන වෙනවා පිෂ්ඨය අඩංගු ආහාර කීපයක්. නැත්තම් අල, බතල ඔය වගේ ධාන්‍ය වර්ගයක් වගේ පොඩි ආහාර ස්වල්පයක් ආහාර වලින් පොඩ්ඩක් අරගෙන ජලයත් එක්ක හොඳට මිශ්‍ර කරනවා. පරීක්ෂා නලයකට දාලා ජලයත් එක්ක හොඳට මික්ස් කරනවා පොඩි පල්ප් එකක් හැදෙනකම්. ඉතින් ඊට පස්සේ මේ පල්ප් එක අරගෙන ඒකට අපි දානවා අයඩින් වලින් බිඳුවක්. අයඩින් බිඳුවක් දානකොට ද්‍රාවණය දම් පාටට හුරු නිල් පාටකට හැරෙනවා නම් අන්න ඒ ආහාරයේ පිෂ්ඨය තියෙනවා කියලා අපිට අඳුන ගන්න පුළුවන්. අනිවාර්යෙන් පිෂ්ඨය සහිත ආහාරයක් ගන්නවා කියන්නේ ප්‍රතිඵලයේ විදිහට නිරීක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් දම් පාටට හුරු නිල් පාටක් ලැබෙන එක. ඊට පස්සේ අපි ආය පාරක් බලමු. පිෂ්ඨය අඩංගු ආහාර කීපයක් ගන්නවා, ආහාර ස්වල්පයක් ගන්නවා, ජලයත් එක්ක හොඳින් මිශ්‍ර කරනවා. ඒ මිශ්‍රණයට අයඩින් බිඳුවක් දානවා, වර්ණ විපර්යාසයක් ලැබෙනවා, දම් පාටට හුරු ලස්සන නිල් පාටක්. එහෙනම් අපි යමු ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණයට. ග්ලූකෝස් හඳුනා ගන්න පරීක්ෂණයට අනිවාර්යෙන් ඕන ග්ලූකෝස් ද්‍රාවණයක්. ඒ වගේම පරීක්ෂා නලයක්. පරීක්ෂා නලයකට තමයි ග්ලූකෝස් ද්‍රාවණය දාන්නේ. ඊට පස්සේ ඒ අඩංගු ද්‍රාවණයට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එකතු කරන්න ඕනේ. එකතු කරලා අපි අනිවාර්යෙන් ජල තාපකයක බහා තමයි රත් කිරීම සිද්ධ කරන්න ඕනේ. ජල තාපකයක බහා රත් කරලා අපිට මෙන්න මේ නිරීක්ෂණ ටික ගන්න පුළුවන්. නැත්නම් මේ වර්ණ විපර්යාස ටික ගන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ බෙනඩික් ද්‍රාවණය එකතු කරපු ග්ලූකෝස් ද්‍රාවණයේ තියෙන පරීක්ෂා නලය නිල් පාටකට හැරෙනවා. ක්‍රමයෙන් නිල් පාට කොළ පාටක් වෙනවා. කොළ කහ පාටක්, තැඹිලි පාටක් සහ අවසානයේ අපිට ගඩොල් රතු අවක්ෂේපයක් දකින්න පුළුවන් වෙනවා. අපි මේ අවසාන නිරීක්ෂණයට ගඩොල් රතු පාට රතු අවක්ෂේපයක් කියලා ලිව්වට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගඩොල් රතු අවක්ෂේපය කියන එක අපි මෙතනදී ලියන්න ඕනෙමයි. අපි ආයෙත් බලමු මුල ඉඳන්. ග්ලූකෝස් ද්‍රාවණයක් ගන්නවා. ද්‍රාවණයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දානවා, බිඳු කිහිපයක් දානවා. ජල තාපකයක බහ පරීක්ෂා නලය රත් කරනවා. වර්ණ විපර්යාසයක් ලැබෙනවා. නිල්, කොළ, කොළ කහ, තැඹිලි සහ ගඩොල් රතු අවක්ෂේපයක් විදිහට. ඔන්නෝක තමයි ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේ සාරාංශය. අපි යමු තුන්වෙනි එක සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණයට. මුලින්ම අපි හිතනවා බෙනඩික් ද්‍රාවණය එකතු කළ මේ ග්ලූකෝස් පරීක්ෂාව කරේ. මෙන්න මේ විදිහට සුක්‍රෝස් පරීක්ෂාව කරලා බලනවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ සීනි ද්‍රාවණයක් අරගෙන ඒකට බෙනඩික් දාලා ජල තාපකයක බහාරත් කරලා බලනවා නිරීක්ෂණයක් ලැබෙනවද කියලා. නිරීක්ෂණයක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. සුක්‍රෝස් අඩංගු ආහාරයක් මෙහෙම පරීක්ෂාවට ලක් කළා කියලා වර්ණ විපර්යාසයක්වත් නිරීක්ෂණයක්වත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙනඩික් පරීක්ෂාවට මේ ආභාජනය කරාට අපිට නිරීක්ෂණ ලබා දෙන්නේ නැහැ. අපි යනවා ඊට පස්සේ අපේ දෙවැනි විකල්පයට. දෙවැනි විකල්පය තමයි අපි මුලින්ම මෙයාට පිෂ්ඨ පරීක්ෂාව කරනවා. කොහොමද? අර අපි මුලින් කතා කරා වගේම සීනි ද්‍රාවණයක් ආපහු පරීක්ෂා නලයකට ගන්නවා. අරගෙන තනු සල්ෆියුරික් මේකට එකතු කරනවා.
තනිකු සල්ෆියුරික් ආම්ලයෙන් බිඳු කීපයක් එකතු කරලා රත් කරනවා. දැන් මේ මාධ්‍ය ආම්ලිකයි. ආම්ලික බව උදාසීන කරන අපි තව භාෂ්මයක් දානවා. ඒ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කීපයකට එකතු කරාට පස්සේ අපි ඒ ද්‍රාවණයට ආයෙ එකතු කරනවා මෙතනදී වගේ බෙනඩික්. ඒ කියන්නේ පිෂ්ඨ පරීක්ෂාවෙන් පස්සේ ආයෙ අපි බෙනඩික් දාලා බලනවා වර්ණ විපර්යාසයක් ලැබෙනවද කියලා. අර ග්ලූකෝස් හඳුනා ගැනීම පරීක්ෂණයේදී වගේම මෙතනදී අපිට ආයෙත් වර්ණ විපර්යාසයක් හම්බ වෙනවා. හම්බෙන්නේ අර වර්ණ විපර්යාසයමයි. හැබැයි අපි කරේ බෙනඩික් පරීක්ෂාව විතරක්ද? ඒ කියන්නේ ග්ලූකෝස් හඳුනා ගැනීම පරීක්ෂාවේ වගේ බෙනඩික් දාලා රත් කරා කියලා පරීක්ෂාවේ විපර්යාසයක් හම්බුනේ නැහැ. මුලින් පිෂ්ඨ පරීක්ෂාව කරලා ඊට පස්සේ වර්ණ විපර්යාසය මේ වර්ණ විපර්යාසය ලැබෙනවා කිව්වොත් අනිවාර්යෙන් එතන තියෙන්න ඕනේ සුක්‍රෝස්. නිකන් බෙනඩික් පරීක්ෂාව කරා නම් අපිට හම්බෙන්නේ ග්ලූකෝස්. හැබැයි පිෂ්ඨ පරීක්ෂාව කරලා බෙනඩික් දැම්මට පස්සේ වර්ණ විපර්යාසයක් දෙනවා කිව්වොත් එතන ඉන්නේ සුක්‍රෝස්. අපි හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ වර්ණ විපර්යාසය. නිල්, කොළ කහ, තැඹිලි සහ ගඩොල් රතු අවක්ෂේපය. ගඩොල් රතු කියලා ලිව්වට ලකුණු නැහැ. රතු අවක්ෂේපය කියලා ලිව්වට ලකුණු නැහැ. අපි අනිවාර්යෙන් ගඩොල් රතු අවක්ෂේපය කියලාම එතනදී අනිවාර්යෙන් ලියන්න වග බලා ගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය පරීක්ෂණ තුන තමයි අපිට කාබෝහයිඩ්‍රේට් වල ප්‍රැක්ටිකල් විදිහට අච්චුපොතේ දීලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. පොඩි නෝට් ඩවුන් එකක් දාගන්න ඕන. නෝට් ඩවුන් එකක් දාලා තියාගන්න. මේ සාරාංශය මතක තියාගෙන ගියා නම් හොඳටම ඇති ප්‍රැක්ටිකල් තුනට. අන්න ඉතින් කාබෝහයිඩ්‍රේට් වල වැඩේ ඔහොම තමයි ඉවරුනේ. එන්න යන්න ප්‍රෝටීන් පැත්තට. අපි බලමු එහෙනම් ප්‍රෝටීන් වල මොනවද ලක්ෂණ කියලා. ප්‍රෝටීන් එකක් ගත්තාම ප්‍රෝටීන් වල ප්‍රධාන තැනුම් මේකකේ තමයි ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. මේ තියෙන්නේ දර්ශීය ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. දර්ශීය ඇමයිනෝ අම්ලයක් අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. එක පැත්තකින් NH2 නැත්නම් ඇමයිනෝ කාණ්ඩයක් ඉන්නවා. කාබන් පරමාණුවට අනිත් පැත්තෙන් කාබොක්සිල් කාණ්ඩයක් COOH කාණ්ඩයක් ඉන්නවා. ඔන්නෝම තමයි අමතර දැනුමට කියලා ඔයාලගේ කොටුවක දාලා තියෙනවා. ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය මේ විදිහට. ඒක මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. උනට මතක තියාගෙන ඉන්න එක අපිට හොඳයි. අපි යමු ඊළඟට ප්‍රෝටීන් වල සංයුතිය බලන්න. ප්‍රෝටීන් වල තියෙන්නේ CHON. අපි අර මුලින් කතා කරපු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් නැත්නම් චෝන්. ඔය තුනත් එක්ක ඇතැම් විට සල්ෆත් අඩංගු වෙන්න පුළුවන්. අපි බලමු ප්‍රෝටීන් වල උදාහරණ මොනවද කියලා. එහෙම නැත්නම් ප්‍රෝටීන් අඩංගු ආහාර මොනවද කියලා. ප්‍රෝටීන් අඩංගු ආහාර වෙන්නේ මස්, මාළු, බිත්තර. බිත්තර වල සුදු මදය තමයි ප්‍රෝටීන් වැඩි වශයෙන් බහුලව අඩංගු වෙන්නේ. එහෙම නැත්නම් මාංශ භෝග. ප්‍රෝටීන් අපේ ඇඟට නැත්නම් අපේ ශරීරයට ගන්න, අපි ආහාරයට ගන්න ඕනේ මස්, මාළු, බිත්තර වල සුදු මදය. ඒ වගේම මාංශ භෝග. ඔය වලින් ප්‍රෝටීන් අපේ ඇඟට අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රෝටීන් ලබා ගැනීමෙන් මොනවද දන්නවද අපිට තියෙන වාසි? නැත්නම් ප්‍රෝටීන් වල කෘත්‍ය මොනවද දන්නවද? අපි බලමු ප්‍රෝටීන් වල කෘත්‍ය මොනවද කියලා. ප්‍රෝටීන් කියන්නේ තවත් ශක්ති ප්‍රභවයක්. අපි කතා කරා කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශක්ති ප්‍රභවයක් කියලා. කාබෝහයිඩ්‍රේටුයි මේද අම්ලයි ශක්තිය නිපදවනවා. ඔන්න ඔය දෙන්න නිපදවන ශක්තිය ප්‍රමාණවත් නැති වෙනකොට ප්‍රෝටීන් වලිනුත් යම් කිසි ශක්තියක් අපිට ලබා දෙනවා. ඉතින් අන්න ඒ හින්දා ප්‍රෝටීන් කියන්නේත් ශක්ති ප්‍රභවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යුහාත්මක සංඝටකයක් විදිහටත් ප්‍රෝටීන් අපිට හඳුන්වන්න පුළුවන්. සෛල පටලය නිර්මාණය කරනකොට සෛල පටලයේ ප්‍රධාන සංඝටකයක් විදිහට ප්‍රෝටීන් ක්‍රියා කරනවා. ඒ වගේම අපි හොඳටම දන්න අපේ කෙස්වල, රෝමවල, ඒ වගේම පිහාටුවල අඩංගු වෙනවා කෙරටින් කියලා ප්‍රෝටීන් එකක්. ඒ වගේම අපිට අමතර දැනුමට තව දීලා තියෙන ප්‍රෝටීන් අඩංගු වෙන ගොඩක් දේවල් උදාහරණත් එක්කම ඒ ටික අමතර දැනුමට බලාගෙන තියාගත්තා නම් හොඳටම ඇති. මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. අපි බලමු ඊළඟ කෘත්‍යයන් මොනවද කියලා. හෝමෝන් අපේ ඇඟේ ක්‍රියා කරනවා. හෝමෝන් කියන්නේ ප්‍රෝටීනයක්. ඒ වගේම එන්සයිම් අපේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. එන්සයිම් කියන්නේ එහෙම්මම ප්‍රෝටීන් එකක්. ඊට පස්සේ ගත්තාම ප්‍රතිදේහ කියලා જાතියක් අපේ ඇඟේ ක්‍රියා කරනවා. ප්‍රතිදේහ අපේ ඇඟට ආසාදනයක්, ක්ෂුද්‍රජීවී ආසාදනයක් ආසාදනය වුණාම නැත්නම් අපිට මොකක් හරි ක්ෂුද්‍රජීවී ආසාදන කියලා ලෙඩක් වැළඳුනහම අපේ ඇඟේ තියෙන ප්‍රතිදේහ ඉබේටම ක්‍රියාත්මක වෙලා එයාලා ඇටැක් කරනවා ක්ෂුද්‍රජීවීන්ට. අන්න එහෙම ප්‍රතිදේහ ක්‍රියාත්මක කරන ප්‍රතිදේහත් ප්‍රෝටීන් එකක් තමයි වෙන්නේ. ඉතින් ප්‍රෝටීන් වල කෘත්‍යයන් ගත්තොත් ඕවා තමයි තියෙන්නේ. අපි ප්‍රෝටීන් හඳුනා ගැනීමේ
පරීක්ෂාව මොකක්ද කියලා බලන්න. මේ දෙන ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණය. ප්‍රෝටීන් හඳුනා ගන්න පරීක්ෂණයට අපිට ප්‍රධාන වශයෙන් පරිප්පු කුඩු කරලා ගන්න ද්‍රාවණයක්. එහෙම නැත්නම් බිත්තර සුදු මදයේ තියෙන ද්‍රාවණයක්. කෙටියෙන්ම කිව්වොත් එහෙම ප්‍රෝටීන් අඩංගු ද්‍රාවණයක්. ප්‍රෝටීන් අඩංගු වෙන ආහාරයක් කුඩු කරලා ජලයේ දිය කරලා ගත්තු ද්‍රාවණයක් හරි එහෙම නැත්නම් ප්‍රෝටීන් අඩංගු ද්‍රාවණයක් එහෙම්මම හරි අපිට මේ පරීක්ෂාවට ගන්න පුළුවන්. හරිම කෙටි පරීක්ෂාවක්, පොඩි පරීක්ෂාවක්. මේ ගන්න ද්‍රාවණයට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාණයක් එකතු කරලා මිශ්‍ර කරනවා. ඊට පස්සේ කොපර් සල්ෆේට් බිඳු කීපයක් එම ද්‍රාවණයට එකතු කරනවා. අපිට වර්ණ විපර්යාසයක් අරන් එනවා. ද්‍රාවණය තදදම් පාටට හැරෙනවා. අපි බලමු ආයෙත් පරිප්පු කුඩු කරලා ගත්තු ද්‍රාවණයක්. එහෙම නැත්නම් බිත්තර සුදු මදය වෙන් කරලා ගත්තු ද්‍රාවණයක්. කොටිම කිව්වොත් ප්‍රෝටීන් අඩංගු ද්‍රාවණයක් අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාණයක් එකතු කරලා පසුව කොපර් සල්ෆේට් බිඳු කීපයක් එකතු කරලා ටිකක් වෙලා තියෙනකොට අපිට ද්‍රාවණය තදදම් පාටකට හැරෙනවා. බලා ගන්න පුළුවන් ඕක තමයි නිරීක්ෂණය. ඉතින් ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයත් අන්න ඒ විදිහට බැලුවා. අන්න එහෙනම් යාළුවනේ ජීවයේ රසායනික පදනම කියන කොටස යටතේ අපි ප්‍රධාන අනුමාතෘකා කීපයක්ම කතා කරා. ජීවයේ රසායනික පදනමේ හැඳින්වීම කතා කරා. ඊට පස්සේ අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා. කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ්, පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කියන අනුමාතෘකා තුන කතා කරා. ඊට පස්සේ අපි ගියා ප්‍රෝටීන් වලට. ප්‍රෝටීන් කතා කරා. ওই දෙකේම ප්‍රැක්ටිකල්ස් ටිකක් කතා කරලා ඉවර කරා. එහෙනම් මේ වීඩියෝ එක තවත් දිග්ගසන්නේ නැතුව අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊතුරු මාතෘකා ටික කතා කරමු. අපිට තව ඉතුරු වෙලා තියෙනවා ලිපිඩ කියන කොටස, එන්සයිම කියන කොටස වගේම ජලය, khනිජ ලවණ සහ විටමින කියන පොඩි අනුමාතෘකා ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔය ටික පොඩි සාරාංශයක් හදලා මම විනාඩි 20ක් වගේ ඇතුළත ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් දැනට මේ වීඩියෝ එක බලලා ඔයාලගේ නෝට් එකක් හදාගන්න. ආයෙ නෝට් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලා හොඳට මතක තියාගන්න ප්‍රැක්ටිකල්ස් ටික ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියාගන්න. එහෙම නැත්නම් අපේ ගෲප් වලට ජොයින් වෙන්න. මම ගෲප් එකට ප්‍රැක්ටිකල් ටික ෆොටෝස් ගහලා අනිවාර්යෙන් දාලා තියන්නම්. ඒ ටික බලා ගන්න. ෂෝට් නෝට් එකත් මම ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාලා තියන්නම්. ගෲප් වලට ජොයින් වෙන්න. ඒ මතක් කරන ගමන්ම එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එක මෙහෙම සමාප්ත කරන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.